ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නකෝ. තව විනාඩි 10ක් තියෙනවා ප්‍රශ්න අහන්න මොනවා හරි තියෙනවා නම්. ගෞරවතර රහසන් වහන්සේ මේ දැන් අපි පින්නක් කරලා ඒක කුසලයක් කරලා ඉවරලා ඊට පස්සේ අපි නිවන මේ අදිඨාන කරන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ නිවන අදිඨාන කරන්නේ මේ කෙලෙස් මුල් ගලවා දාන්න උත්හාන වීර්ය. කම්ම උත්හාන. කම්ම උත්හාන කියන්නේ කෙලෙස් මුල් උදුරාස් කරන එක තමයි කම්ම උත්හාන. දැන් කම්මට්ටාන කියන්නේ මේ කෙලෙස් මුල් උදුරා දාන එක. දැන් හෙට සත්ත්ව උත්හාන කුසල සූත්‍රයේ කෙලෙස් මුල් උදුරා දාන එක පේන්නනවා. ඒක නිසා අපි නිවන කියන්නේ දැන් මිනිසුන්ට කියා දීලා තියෙන මේ මවලා තියෙන චිත්‍රය මිනිස්සු ඉන්නවා, දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා, ඊට ඉහළින් නිවන තියෙනවා. එතනත් තැන. එතනත් බිම. එතනත් අල්ල ගන්න පුළුවන් තැන. එහෙම එකක් නෙමෙයි. නිවන කියන්නේ ඔය මිනිස්සු බ්‍රහ්ම සාහවැත්තට ඒ කිසිම දෙයක් නෙමෙයි. මේකේ එහෙම තැනක් බිමක් මොකක්වත් නැහැ. මුලක් නැහැ. එතන කර්ම බීජයක් එකක්වත් නැහැ. ඒක අතහැරීමක්. ඒක සියල්ල අතහැරීමක්. ඒක නිසා නිබ්බාන කියන එක මිසක් නිවන නෙමෙයි. නිබ්බාන මේක අර නිර්වාණ නිවන කියන වැරදි වචන දෙක ආවහම මෙතනත් තනක් බිමක් වුණා. නමුත් නිබ්බාන කිව්වහම බාණෙන් නිදහස් වීම. බාණෙන් නිදහස් වීමට අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. මේ තමන්ම හදාගත්ත බාණ කපලා බාණෙන් මිදී නිදහස් වීම තමයි නිබ්බාන. දැන් අරහත් ත්වයටපත් වෙන්න අරහත් ත්වයටපත් වුණාම නිබ්බාන වෙනවා. කියලා. ඔව්. මේ දෙන්නකෝ මේ තන මයික් එක පොඩ්ඩක් ප්‍රශ්න අහන්න. ප්‍රශ්නක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ සතර බ්‍රහ්ම විහාර කොහොමද පාවිච්චි කරන්නේ? සතර බ්‍රහ්ම විහාර තමයි මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. ඒකම තමයි සතර කමඨ. මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩනකොට සතර බ්‍රහ්ම විහාරයේ සතර කමඨහන් පූර්ණ වෙනවා. ඒකනේ අර කුඩා රාහුල හාමුදුරන්ට රාහුල ආදී චිත්තය තියලා තියෙන්නේ. එතකොට දැන් අද මෛත්‍රිය වඩන්න කියනවා. කරුණා වඩන්න කියනවා. මුදිතා ගුණය වඩන්න කියනවා. උපේක්ඛාසිතා වඩන්න. හැබැයි මොකටද කියලා කියන්නේ. නමුත් මේ කුඩා රාහුල හාමුදුරන්ට මේ බුදුහාමුදුරුවෝ මහා රාහුල වාද සූත්‍රයේ කිව්වා මෙත්තං හිතේ රාහුල බාමනං භාවයතෝ සෝ ව්‍යාපාදෝ සෝ පහිස්සති. ව්‍යාපාදේ ප්‍රහාණය වෙනකම් ඉවත් වෙනකම් මෛත්‍රිය වඩන්න භාවනා කරන්න. ඒ වගේම කරුණං භාවයන් භාවයතෝ රාහුල අර විහෙසාසෝ පහිස්සති. ඒ වගේම මුදිතං රාහුල භාවනං භාවයතෝ අරතින් සෝ පහිස්සති. අරතිය ප්‍රහාණය වෙනකම් කරන්න. ඒ වගේම උපේක්ඛං රාහුල භාවනං භාවයතෝ පටිඝෝසෝ පහිස්සති. හතරෙම තියෙනවා. හතරෙ නෙමේ. ඊට පස්සේ අසුභං රාහුල භාවනං භාවයති රාගං සෝ පහිස්සති. අනිත්‍ය සංඥාම් භාවනං භාවයතෝ අස්මිමානෝ සෝ පහිස්සති. මේකයි ආනපාන. එතකොට අර පාන කරනකොට එකක් ආන කරගන්න ඕන. ව්‍යාපාදේ අයින් කරන්න ඕන මෛත්‍රිය වඩනකොට. ඒක ආනපාන. කරුණම් භාවන කරනකොට විහෙසා විහිංසා ඉසිවිලි අයින් කරන්න ඕන. ඒ වගේම පටිඝ අනුපස් අයින් කරන්න ඕන උපේක්ඛාසිත ඇති වෙනකොට. ඒ වගේම අසුභය බානකොට රාගය අයින් වෙන්න ඕන. අනිත්‍ය සංඥාම් භාවනා කරනකොට අස්මානේ ඉවත් වෙන්න ඕන. ඒක දෙපැත්තක් තියෙනවා. මේ දෙපැත්ත උගන්වන්නේ නැහැ කිසි දහම් පාසලකවත් ඉස්කෝලේකවත් බුද්ධ ආගම පොතකවත් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්මයේ කියන මොකටද කරන්න ඕනේ කියලා කියන්නේ. අනිත් පැත්ත තියෙනවා ත්‍රිපිටකේ. අනිත් පැත්තේ තියෙනවා අන්ධයෝ වගේ බලන්නේ නැතුව එක පැත්තක් විතරක් කියන. ඒකනේ අර ගිරිමානන්ද සූත්‍රයේත් අන්ධයෝ වගේ සංඥාවේ අනිත්‍ය සංඥා අනත්ත් සංඥා ආදීනෝ සංඥා අසුභ සංඥා ගායනා කරගෙන යනවා. නමුත් මේ දෙපැත්ත බලන්න. හැම තැනකම බුදුහාමුදුරන්ගේ ධර්මයේ දෙපැත්තක් තියෙනවා. දෙපැත්තම බලන්න ඕන. ඒකයි වැඩි. ඒකානපාන සති. Okay, ස්වාමීන් වහන්සේ
මේක මේ පොඩි පරස්පරයක් මට ඊයේත් මතුණා දැනුත් මතුණා ඒක පොඩ්ඩක් පැහැදිලි කර ගැනීමක් වැරදි වෙහටීමක්ද කියලා තාම හරියටම දැනෙන්නේ නැහැ. මේ දැන් ඔබ වහන්සේ අදත් මේ අවස්ථාවේදී කිව්ව මේ බිම්බය මේ බම්බයක් පමණු ශරීරය අප විසින්ම සකස් කරගත්ත දෙයක් කියලා කිව්වද කියලා මට වැටහුණා ඊයේත්. ඔව් ඒක ඇත්ත. එතකොට ස්වාමීන් වහන්සේ අර ගාථාවක් තියෙනවනේ නයිදං අත්ත කතම් බිම්බන් නයිදං පරකතං අගං පටි ඒක කියන්නේ මේ බිම්බය අපිට ඕන විදිහට අපේ කැමැත්ත අනුව අපිට මනාපසේ රිසිදේ පවත්වන්න බෑ. අපි හදාගත්තේ. දැන් අපි මේ මනුස්ස ගුණය ගත්තේ. අර නයි ගතිය ගත්තේ. අර බල්ලයි බලු ගතිය ගත්තේ. හරකයි හරක් ගතිය ගත්තේ. තමනුයි හදාගත්තේ. වෙන කවුරුවත් හදලා දුන්න නෙමෙයි. මේ විශ්වයෙන් හරක් කියලා වෙනම මැව්වා නෙමෙයි. දෙයියෝ කියලා වෙනම නැව්වා නෙමෙයි. මිනිස්සු කියලා. මිනිස්සුයි මිනිස් ගුණය හදාගත්තේ. බල්ලෝයි බලු ගතියටපත් උනේ. හරකුයි හරක් ගතියට. නයි නපුරු ගතියටපත් උනේ. හදාගත්ත ගතියට අනුව ගතිපටිසන්ධියක් ලැබුණා. ගති නිමිත්තක් ලැබුණා. ගති නිමිත්තට අනුව ගතිපටිසන්ධියක් ලැබුවා. ගති නිමිත්තට අනුව ගතිපටිසන්ධියට අනුව ගතිරුව ගති ගුණ ගති බව ගති හඬ ලැබුණා. ඒ ගතියට අදාළව ගතිරුව ගති හඬ ගති බව ලැබෙනවා. බල්ලට ලැබෙන්නේ බලු හඬ. මිනිහට ලැබෙන්නේ මිනිස් කටහඬ. ඒ හඬ, ඒ ගුණ, ඒ රුව, ඒ බව, ඒ ගති ගුණ සියල්ල ඒ ගතියට අදාළව සකස් වෙනවා. ඒක නියාම ධර්මයක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් ගතිය. ගතිය සුගති හෝ අර දුගති සුගති කරන්න පුළුවන්. ඊට පස්සේ නගති කළොත් නිවන. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒක හරියටම හරි පැහැදිලි ඔබ වහන්සේ කිව්ව දේ. ඒ කියන්නේ දේශනා අහද්දිත් බොහොම සියුම් විදියට අහන්න ඕනේ. බොහොම සියුම් විදියට මේක තේරුම් ගන්න ඕන. දැන් අර මේ ත්‍රිපිටකයේ තියෙන ඒවා දැන් ඔය උගන්වලා තියෙන්නේ මේ නයිදම් බිම්මන් ඔය මහත්යටම උගන්වලා තියෙන්නේ මේක කවුරුවත් මේ අපි හදාගත්ත දෙයක් නෙමෙයි. නමුත් අපි හදාගත්ත දේ අපිට කැමති දේ නිත්‍යසේ සුඛසේ අන්තසේ පවත්වන්න බෑ. ඒකයි කිව්වේ. මේ දේශනාවේදී මේ නම සඳහන් කරන්න ඕනේ මට මතක හැටියට මං හිතන්නේ මං නිවැරදි මතක හැටියට නැවත මම ඒක අහන්න ඕනේ. ඔබ නිසා ඔබ විසින් ඔබ වෙනුවෙන් ඇති කරගත්ත ඒකමයි. සත්ව කියන්නේ ස්ව තත්වය. තමන් විසින් තමන් සඳහා තමන් නිර්මාණය කරගත්ත දේ ස්ව තත්වය. ඒක කිව්වේ නෙමෙයි කියලා. ඒ උත්තම නෑ ඒක. මේ මනුෂ්‍ය බව නිර්මාණය කරගත්තේ කවුද? තමන්. මනුෂ්‍ය ගතිගුණ හදාගත්තේ කවුද? තමන්. මනුෂ්‍ය බව ලැබුණේ තමන්ගේ කටයුතු ක්‍රියාමාන නිසා. එහි ප්‍රතිඵලයක් හැටියට. හේතුවට අදාළව ඵලය. ඒකයි ත්‍රිපිටකයේ තියෙන්නේ. සුපත්. එහෙම නැත්නම් මේක ඒක අර දේව සංකල්පයක්. දෙවියෝ තමයි නිර්මාණය කළේ මිනිහා. දෙවියෝ තමයි බල්ලන්ව නිර්මාණය කළේ. දෙවියෝ තමයි නයින්ව නිර්මාණය කළේ. එහෙම නම් ඉතින් දෙවියන්ට තිබුණානේ සියලු මිනිසුන් එක සමානෙම නිර්මාණය කරා. ඈ? මට මතකයි ඔබ විසින් ඔබ සඳහන් සකස් කරගත්ත දේකුත් නෙමෙයි ඔබ විසින් එහෙම මේ පරිවර්තනයේ ත්‍රිපිටක පරිවර්තනයේ වැරදියට එහෙම තියෙනවා. නමුත් මාගදී භාෂාවේ තියෙන ඒ අර්ථය නෙමෙයි. ඒක ඒ දේශනාව නැවත අහන්න ඕනේ ස්වාමීන්. අහන්න. නමුත් ත්‍රිපිටකයේ හොඳට ගිහිල්ලා මාගදී භාෂාවේ ටික කිව්වහම තියෙන්නේ ඒ අර්ථය නෙමෙයි. සිංහලට පරිවර්තනය කළා තියෙන ඔය මාත්‍ය කියන එක. ඒ සිංහලට පරිවර්තනය කියපු එක තමයි ඔය හාමුදුරුවෝ හරි කවුරු හරි ඔය දේශකයා කිව්වේ. නෑ හාමුදුරුවෝ කෙනෙක් නෙමෙයි මම නම් එහෙම උත්තමාවිය නම් ඒක මට හරියට කියන්න බෑ මම මතකේ වැරදිද කියලා හරි හොඳයි. නයිදම් පර කතං. ඔව් එහෙම තියෙනවා. න්‍යාම ධර්ම වලට අදාළවයි සියලු දේ සිද්ධ වෙන්නේ. හොඳයි එහෙනම්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අවසාන ප්‍රශ්නේ. සෝවන් ඵලවේටපත් වූ මේ ගිහි පුද්ගලයෙකුට ගොවිතැන් කටයුතු ආගේ කරන අපොයි කරන්න පුළුවන්. දැන් මේ සෝතාපන්න ඵලයටපත් වූ අර මොන වැද්දාගේ බිරිය මොකද කළේ? අර වැද්දාට මස් මරන්න සියලු දේ හදලා දුන්නා. වැය දුන්නු ඊටල සියලු දේ හැදුවා. ළමයින්ව හම්බුණා. ළමයි 4-5 දෙනෙකුත් හම්බුණා. මස් ගෙනාපු මස් ටික හදලා විකුණන්න දුන්නා. ඒ ජීවත් වෙන්න සියලු දේ හැබැයි සෝතාපන්න ඵලයටපත් වෙනවා. ටිකින්ට
සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයා තව අර රාග දේශ මොහ අයින් කළා නැහැ. දැක්ම විතරක්, දෘෂ්ටිය විතරක්, ආකල්පය විතරක් නිවැරදි කරගත්ත, තේරුම් ගත්තා, සම්මාදිට්ඨියට විතරක්පත් වුණා. ඒ මිසක් ඊටහා මොකක්වත් නැහැ. එතකොට එයාගේ මාර්ගයේ යාමට බාධාවක් වෙන්නේ නැද්ද සත්තු මේ? නෑ, බාධාවක් වෙන්න තියෙනවා. බාධා නිසා ඒක ප්‍රමාද වෙනවා මිසක් ඒකෙන් පහළට වැටෙන්නේ නැහැ. හැබැයි තව සෝතාපන්න ඵලේ තව කාලයක් ඉන්න වෙනවා. ඒකයි වෙන්නේ. දීර්ඝායු හොඳයි. හොඳයි එහෙනම්